සොම්බින්ගේ වෙන ට්‍රේන් එක හිරවෙන්න වුණොත් ඔයා මොකද කරන්නේ? අද අපි බලන්න යන්නේ 2016 දී රිලීස් වුණු කොරියන් ඇක්ෂන් හොරර් මූවි එකක් වන ට්‍රේන් ටු බුසාන් මූවි එක. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. කතාව පටන් ගද්දිම අපිට පෙන්නන්නේ කොරන්ටයින් ඒරියා එකට එන ලොරියක්. විස බීජ හරණය කරාට පස්සේ ඒක ඩ්‍රයිවර් අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. එතනින් එක්කෙනෙක් ප්‍රශ්නයක් නෑ බයෝ ලැබ් එකේ ලීක් එකක් කියලා. ඉතින් ඩ්‍රයිවර් ගමන යන්න පිටත් වෙනවා. මේ අතර එයාට කෝල් එකක් එනවා. මේ ෆෝන් එක ආන්සර් කරන්න හදද්දී එයාගේ වාහනේ මොකක් හරි වදිනවා. එයා වාහනේන් බැහැලා චෙක් කරනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතන මුවෙක් මැරලා ඉන්නවා දකින්න. එයා වාහනේ චෙක් කරගෙන ආපහු යන්න පිටත් වෙනවා. ඉතින් මෙයා මෙතනින් පිටත් වුණාට පස්සේ ඒ මුවා නැගිටිනවා. එයා හරියට දැන් සොම්බි කෙනෙක් වගේ. එතනින් ස්කිප් කරලා අපිට කෙලින් පෙන්නන්නේ අපි වෙන කතානායකයා සොක්කෝව. එයා බිස්නස් ඩීල් එකක ඉන්නේ. මේ වෙලාවේ එයා දකින්න ආටිකල් එකක් කෙමිකල් එකක් නිසා සත්තු ගොඩක් මැරලා ඉන්නවා තැන් තැන් වල කියලා. එයා මේක ගැන කල්පනා කර කර ඉඳලා එයාගේ ඇසිස්ටන්ට්ට කතා කරනවා අර බිස්නස් ඩීල් එක ඉවර කරන්න ෂෙයාර්ස් ටික විකුණලා දාන්න කියලා. ඉතින් සොක්කෝ එපාර්ට්මන්ට් එකේ පාකින් ඒරියා එක එයාගේ හිටපු වයිෆ් එක කෝල් එකක. එයා කියනවා දුව එක්කගෙන ඉන්න කියලා බුසාන් වලට. ඒත් එයා කියනවා මට බිසි නිසා දැම්මම එන්න විදිහක් නැහැ කියලා. ඉතින් අපේ සොක්කෝ ජීවත් වෙන්නේ එයාගේ අම්මයි දුවයි එක්ක. එයා ගෙදර ආපු ගමන්ම කරන්නේ දුවගේ රූම් එකට යන එක. වලදී දුව රූම් එකේ අම්මත් එක්ක කෝල් එක. මේ තමයි අපේ පුංචි සුවාල්. සොක්කෝගේ දුව. දුව ළඟට ගිහිල්ලා දුවත් එක්ක කතා කර කර ඉඳලා එයා ගෙනාපු gift එක දෙනවා. මොකද මේ දුවගේ බර්ත්ඩේ එක. දුව gift එක ඇරලා බලද්දි තාත්තා ගිය අවුරුද්ද දීපු gift එකමයි මේ පාරක් ගෙනල්ලා තියෙන්නේ. තාත්තා බිසි නිසා එයාට ඒක මතක නැහැ. ඉතින් තාත්තා සමා වෙන්න කියලා අහනවා මගේ මොනවද වෙන්න ඕන කියලා. දුව කෙලින්ම කියන්නේ මම අම්මා ගාවට එක්කන් යන්න කියලා. ඒ කියන්නේ බුසාන් වලට. තාත්තා කියනවා මම බිසි නිසා දැන් මම යන්න විදිහක් නැහැ. මේ වැඩ ටික ඉවර වුණාට පස්සේ මම ආව එක්කන් එන්නම් කියලා. සොක්කෝගේ අම්මත් කියනවා දුවට අම්මා බලන්න ඕනේ හින්දා ඉක්මනට එක්කගෙන යන්න කියලා. ඒත් ඒ වහන්නේ අපේ සොක්කෝ එයා එයාගේ වැඩවලමයි. මේ අතරේ අම්මා දාලා යන කැමරාවක තිබිලා එයා දකිනවා දුවගේ වීඩියෝ එකක්. ඒකේ තියෙන්නේ දුව සෙරමනි එක හරිම දුකෙන් ඉන්න අවස්ථාව. ඉතින් මෙයා තීරණය කරනවා දුව එක්ක බුසාන් වලට යන්න. මේ වෙලාවේ මෙයාලා ගමන යන්න පිටත් වෙනවා. අපේ පුංචි සුවාන් අම්මට කෝල් එකක් කරන් කියනවා අපි එනවා කියලා. මේ වෙලාවේ සොක්කෝ වාහනේ හදිස්සියම නතර කරනවා. මොකක් හරි හදිස්සියක් වෙලා එමර්ජන්සි වෙහිකල් පාර හරහා යනවා. එයාලා බලද්දි නගරේ ලොකු ගින්නක් ඇති වෙලා. අපිට මේ වෙලාවේ පෙන්නනවා උදනම් බිසි වෙලා තියෙන ස්ටේෂන් එක සහ බුසාන් වලට යන්න තියෙන ට්‍රේන් එක. මේ ට්‍රේන් එකේ බේස්බෝල් ටීම් එකකුත් ඉන්නවා. මේ අතර අපේ පුංචි සුවානුයි එයාගේ තාත්තයි ඇවිල්ලා ට්‍රේන් එකේ වාඩි වෙනවා. මේ අතරතුර කාටවත් පේන්නේ නැති වෙන්න ගෑනු ළමෙක් දුවගෙන ඇවිල්ලා ට්‍රේන් එකට පොඩ වෙනවා. එයාගේ කකුලේ බයිට් මාක් එකක් තියෙනවා කවුරු හරි හපලා වගේ. ඒත් එක්කම අපේ ඇසිස්ටන්ට් ට්‍රේන් එකේ දොරවල් ඔක්කොම ලොක් කරනවා. ට්‍රේන් එක යන්න පිටත් වෙනවා. පුංචි සුවන් දකිනවා කවුරු හරි මිනිස්සෙක් ඇඟට පයින්නවා තම මිනිස්සෙක්ගේ ඒත් තාත්තට ගෙනද තාත්තලේද. ඉතින් අපේ පුංචි දුව වොෂ්රූම් එකට යන්න හදනවා. වොෂ්රූම් එක කවුරු හරි ලොක් කරගෙන ඇතුළේ. ඇසිස්ටන්ට් ඇවිල්ලා බලද්දි හිඟල මිනිස්සෙක් වොෂ්රූම් එක ඇතුළේ. එයා විකාරයෙන් වගේ කියනවා හැමෝම මැරලා ඉන්නේ කියලා. මේ අපිට අර ගෑනු ළමයව පෙන්නනවා. එයා දැන් හරියට සොම්බි කෙනෙක් වගේ ට්‍රේන් එකේ ඇවිදගෙන යනවා. මේ අතරේ අපේ පුංචි දුව ඊළඟ වොෂ්රූම් එකට එනවා. එතනදී ආව කෙනෙක් නවත්තනවා. මේ තමයි සංහා. එයාගේ ප්‍රෙග්නන්ට් වයිෆ් වොෂ්රූම් එක ඇතුලේ ඉන්නවා. ඒ නිසා එයා කියනවා ඊළඟ වොෂ්රූම් එකට යන්න කියලා. අපේ කතානායකයා නැගිටලා බලද්දි දුව සීට් එකේ නැහැ. මේ ඇස්සේ එයාට කෝල් එකක් එනවා. එයාගේ ඇසිස්ටන්ට් කතා කරලා කියනවා නගරේ ලොකු කලබලයක් ඇති වෙලා කියලා. එයා නිවුස් එකෙත් දකිනවා ඇත්තටම කලබලයක් ඇති වෙලා තමයි කියලා. මේ අතරේ අර ඉන්ෆෙක්ට් වෙලා ඉන්න ගෑනු ළමයා ගාවට එන ඇසිස්ටන්ට් කෙනෙක් උදව් කතා කරන අතරේ අර ගෑනු ළමයා සොම්බි කෙනෙක් වගේ නැගිටිනවා.
ඉතින් මේ ඉන්ෆෙක්ට් වෙච්ච ගෑනු ළමයි ඇසිස්ටන්ට් දෙන්නම එන්නේ බේස්බෝල් ටීම් එකේ ඉන්න කැබින් එකට. හැමෝම බලලා බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. මේ අතර ගෑනු ළමයි ඇසිස්ටන්ට් දෙන්නම ඇටැක් කරන්න ගන්නවා. මෙතනට එනවා අපේ ඇසිස්ටන්ට්ගේ මැසේජ් එක ලැබුණා තවත් ඇසිස්ටන්ට් කෙනෙක්. එයා ඇවිල්ලා බලද්දි එකම යුද්ධයේ කැබින් එක ඇතුලේ. එයා ඊට පස්සේ කරන්නේ ඉස්සරහට දුවන ගමන් හැම කැබින් එකකම ඉන්න අයට දුවන්න කියන එක. මේ අතරේ දුව හොයාගෙන ආව සොක්කු දකින්නවා මිනිස්සු කලබලෙන් එහෙට මෙහෙට දුවනවා. එයා ඒ පැත්තට යන අතරේ දුව වොෂ්රූම් එකෙන් එළියට එනවා. සොක්කු මොනවද වෙන්නේ කියලා බලන්න යද්දී එයා දකින්නවා මිනිස්සුන් මරා ගන්නවා. ඉතින් එයා බය වෙච්ච පාරට අනිත් පැත්ත හැරලා දුවන්න ගන්නවා දුවත් අරගෙන. සොම්බිත් මෙයාගේ පස්සෙන් පන්නන්න ගන්නවා. මේ අතරේ ස්වැන්හ දකින්නවා මොකක් හරි කලබලයක් කියලා එයා වයිෆ්ටත් කතා කරනවා. එයා ඊට පස්සේ කරන්නේ අපේ චූටි දුවටයි තාත්තට උදව් කරන්න යන එක. එයා සොම්බි කෙනෙක් එක්ක පොරපදින වෙලාවේ සොක්කොයි දුවයි දෙන්නම ඉස්සරහට පල්ලේ යනවා. ඉතින් මේ අතරේ අපේ දුවයි තාත්තයි දෙන්න ඉස්සරහ කැබින් එකට ගිහිල්ලා දොර ලොක් කරගන්නවා. මෙතනදී ප්‍රෙග්නන්ට් වයිෆ්ටයි ස්වැන්හට ඉන්න බැරි වෙනවා. ස්වැන්හ සොම්බි කෙනෙක්ට ගුටි දෙන අතරේ දෙන්නම දොර අරගෙන ඒ කැබින් එක ඇතුළට ඇවිල්ලා පත්තර කොළ වලින් වහා කැබින් එක ආරක්ෂා කරගන්න. ඒ වගේ මේ වෙලාවේ අපේ සොක්කොට කෝල් එකක් එනවා එයාගේ අම්මගෙන්. මේ කෝල් එක ඉවර වෙද්දී එයාට ඇහෙනවා අම්මා සොම්බි කෙනෙක් විදිහට කන්වර්ට් වෙනවා. ට්‍රේන් එකේ ඉන්න අය දකිනවා ඊළඟ ස්ටේෂන් වලදී සොම්බි ඇවිල්ලා මිනිස්සුන්ව ඇටැක් කරනවා. ඒ වගේම සෝෂල් මීඩියා වල වීඩියෝස් යනවා. කීක තැන්වල සොම්බි ඇටැක් ඇවිල්ලා. පුරු රට පුරාම මේක පැතිරිලා. ඒ වගේම රජයෙන් බ්‍රේකින් නිවුස් එකක් දාලා කියනවා හැම නගරයක්ම වහලා තියෙන්නේ හදිසි නීතිය පනවලා කියලා. ඉතින් මේ හැමෝම එකතු වෙලා ටික ටික ඉස්සරහට යන්න ගන්නවා. මේ අතරේ අපේ ස්වැන්හයි චූටි දුවයි දෙන්න කතා බහ කරලා යාළු වෙනවා. අපේ සොක්කෝ යන්නේ එයාගේ ක්ලයන්ට් කෙනෙක්ට කතා කරන්න උදව්වක් ගන්න පුළුවන්ද බලන්න. ඉතින් ඒ ක්ලයන්ට් කියනවා ඊළඟ ස්ටේෂන් එකේ නැවැත්තුවාම එන්න මගේ කට්ටියක් ඇවිල්ලා තියන්නම් ඔයාලව පිකප් කරන්න කියලා. ඉතින් ට්‍රේන් එක ඇවිල්ලා ස්ටේෂන් එකේ නවත්තනවා. හැමෝම දකිනවා පාළුවට ගෙවු ස්ටේෂන් එක. හැමෝම ට්‍රේන් එකෙන් බැහැලා ඉස්සරහට යන්න ගන්නවා. මේ අතරේ හැමෝම මේන් එන්ට්‍රන්ස් එක පැත්තට යද්දී අර ක්ලයන්ට් කියපු විදිහට තාත්තයි දුවයි දෙන්න වෙනම යන්න ගන්නවා. මේ වෙලාව අපිට පෙන්නනවා මේන් එන්ට්‍රන්ස් එක මුළු නගරයම පාළුවට ගිහිල්ලා කියලා අපිට පෙන්නන්නේ. මේ අතරේ තාත්තයි දුවයි යන්න හදන පැත්තෙන් හමුදා නිලධාරියෙක් කෙනා දැකලා අර හිඟන මිනිස්සයාගේ පැත්තට කෑ ගහගෙන දුවනවා. තාත්තත් දුවට පොඩ්ඩක් ඉන්න කියලා ඒ පැත්තට යන්න ගන්නවා. මේ අතර අපේ ස්වැන්හ දකින්නවා මුළු හමුදාවම සොම්බි වෙලා කියලා. මේ සොම්බි වෙච්ච හමුදාව ඇටැක් කරන්න ගද්දී වයිෆ් එක්ක දුවන්න ගන්නවා ට්‍රේන් එක පැත්තට. එතන එකම විකාරයක්. අපේ සොක්කෝ දකින්නවා අර ඉන්න හමුදා නිලධාරියත් සොම්බි කෙනෙක් වෙලා කියලා. එයා අනිත් පැත්ත හැරලා හයියෙන් දුවට කෑ ගහගෙන දුවන්න ගන්නවා. අපේ දුව ගාවට එනවා සොම්බි කෙනෙක් ඇටැක් කරන්න. ස්වැන්හයි එයාගේ වයිෆුයි තමයි ඇවිල්ලා බේරගන්නේ දුවව. මේ අතරේ අපේ සොක්කෝ ගෑඟට සොම්බි කෙනෙක් කඩාන පයින්නවා. එයා එනකන් අනිත් අය ඔක්කොම දොරවල් ගාව රැගෙන ඉන්නවා. කොහොම හරි සොක්කෝ බේරිලා පැනලා එනවා. මේ අතර අපිට ට්‍රේන් එක පෙන්නනවා හැමෝම අර කැබින් එකට ගොඩ වෙන ගමන් ඉන්නේ. උඩ තට්ටුවේ ග්ලාස් එකක් කඩන සොම්බිලා වැටෙන්න ගන්නවා. ඒ නිසා හැමෝම මේ අත දුවලා එක එක කැබින් වල ගොඩ වෙනවා. මෙතන ඉන්න එක මිනිස්සෙක් බල කරන ඇටෙන්ඩන්ට් ඩ්‍රයිවර්ට කියන්න කියලා ට්‍රේන් එක අරන් යන්න කියලා. එයා මෙතන ඉන්න චියර්ලීඩර් ගර්ල් කියන දේවත් අහන්නේ. අන්තිමට ඇටෙන්ඩන්ට් කරන්නේ ඩ්‍රයිවර්ට යන්න කියලා මැසේජ් එකක් දෙන එක. හැබැයි අපේ සොක්කෝයි අනිත් සෙට් එකයි දොර වහගන්න බැරුව දඟලනවා. කොහොම හරි යාලා දොර වහගෙන දුවගෙන ඉඳි දකින්නවා ට්‍රේන් එක අද්දන්න පටන් ගන්න කියලා. දුවගෙන ඇවිල්ලා දෙන්නේ ගොඩ වෙනවා. අපේ ස්වැන්හට දුවගෙන එන ටිකක් අමාරුයි. එයා කරන්නේ ළඟ තියෙන බැටන් පොල්ලකුයි ආම් ගාඩ් එකක් අරගෙන එන සොම්බිලා දෙන්නට ගහලම ට්‍රේන් එකට ගොඩ වෙන එක. දැන් අපේ කට්ටිය එක එක තැන්වල ට්‍රේන් එක ඇතුලේ. මේ අතරේ ට්‍රේන් එකේ ඩ්‍රයිවර් කන්ට්‍රෝල් රූම් එකට කතා කරලා කැරිම බූසන් වලට යන්න ඇක්සස් ගන්නවා.
අපිට පෙන්වනවා ප්‍රෙග්නන්ට් ලේඩි ඉන්න කැබින් එක. ඒ කැබින් එකේ සොම්බි පිටලා. එයාලා කරන්නේ වොෂ්රූම් එකක් ඇතුළට ගිහිල්ලා දොර ලොක් කරගන්න එක. මේ අතර අර චියර්ලීඩර් ගෑනු ළමයා එයාගේ යාළුවාට කෝල් එකක් ගන්න හදනවා. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මේ අතර අපිට පෙන්වනවා අපේ සොක්කෝ සහ ඉන්න කට්ටිය හැමෝම කෝල් ගන්න උත්සාහ කරනවා. මේ අතර අපේ ප්‍රෙග්නන්ට් ලේඩිගේ ෆෝන් එක විතරයි ආන්සර් කරන්නේ. එයාලා කියනවා අපි ඉන්නේ මෙහෙම තැනක කියලා. ඉතින් අපේ තුන් දෙනා යන්න පිටත් වෙනවා ඒගොල්ලන්ව බේර ගන්න. දැන් යුද්ධයට තමයි ලෑස්ති වෙන්නේ. එයාලා යනවා පළවෙනි කැබින් එකට. ඒකෙදි හම්බෙන සොම්බි ඔක්කොම ගහලා එයාලා ඊළඟ කැබින් එකට යනවා. අපේ ස්වංහා එක සොම්බි කෙනෙක් උසලා වහලෙත් ගහනවා. ඊළඟ කැබින් එකට ගිහිල්ලා බලද්දී අර බේස්බෝල් ටීම් එකේ සොම්බිලා වෙච්ච කට්ටිය ඉන්නේ. ඉතින් අපේ බේස්බෝල් ටීම් එකේ කොල්ලා කට්ටියට ගහන්න අකමැති වෙන අතරේ අපේ සොක්කෝ සහ ස්වංහා දෙන්න තමයි ගිහිල්ලා ගහන්නේ. මෙතනදී අපේ සොක්කොටයි ස්වංහාටයි පාලනය කරන්න බැරි තරම් සොම්බිලා ගොඩක් ඉන්නේ මෙතන. කොහොම හරි ට්‍රේන් එක ටනල් එකක් ඇතුළට යනවා. එතනදී තේරෙනවා සොම්බිලාට ලයිට් එළියක් නැත්තම් හරියට දෙයක් පේන්නේ නැහැ කියලා. ඒත් එක්කම රැක් එකක් උඩ තියෙන බේස්බෝල් වගේ අබ්බිමට වැටෙනවා. සොම්බිලාගේ සද්දෙට පොඩ්ඩක් දඟලන්න ගන්න. ඉතින් අපේ සොක්කොට තේරෙනවා මෙයාලා සද්දෙට තමයි ඇට්‍රැක්ට් වෙන්නේ. ඉතින් සොක්කෝ කරන්නේ එයාගේ අතේ තියෙන බේස්බෝල් පිට්ටෙන් රැක් එකේ ඈත තැනකට පොඩි තට්ටුවක් දාන එක. සොම්බිලා ඔක්කොම එතනට ගිහිල්ලා පොරබදින්න ගන්නවා. මේ අතරේ අපේ තුන් දෙනා හිමින් සැරේ කැබින් එකෙන් ඊළඟ කැබින් එකට මාරු වෙනවා. තව කැබින් එකක් තියෙනවා පහු කරන්න. මේ කැබින් එක ඇතුළෙත් සොම්බි පිරීලා. සොක්කෝ කරන්නේ ස්වංහාගේ ෆෝන් එක අරගෙන ඒක ඈතට විසික් කරලා කෝල් එකක් ගන්න එක. එතකොට රින් වෙන සද්දෙට සොම්බිලා එක පැත්තට යන්න ගන්නවා. ඉතින් ස්වංහා ගිහිල්ලා දොර ඇරලා බලද්දි එයාගේ වයිෆුයි කට්ටියමයි ඉන්නවා. සොක්කුත් බලනවා එයාගේ පුංචි දුවත් ඒක ඇතුළේ ඉන්නවා. ඉතින් දැන් කට්ටිය ආපහු ඉස්සරහම කැබින් එකට යන්නයි හදන්නේ. ඒත් එයාලට කලින් විදිහට ඉස්සරහට යන්න බෑ. මොකද දැන් ආරක්ෂා කරන්න කට්ටිය ගොඩක් ඉන්නවා. මේ අතරේ අපේ චියර්ලීඩර් ගර්ල්ට බේස්බෝල් ටීම් එකේ කොල්ලගෙන් මෙසේජ් එකක් එනවා අපි හොඳින් ඉන්නවයි කියලා. ඉතින් එයාට ගොඩක් සතුටුයි. ඉතින් මේ අතරේ ට්‍රේන් එක ආයෙත් ටනල් එකක් ඇතුළට යන වෙලාවේ අපේ කට්ටිය ඔක්කොම එළියට ඇවිල්ලා එයාලා ට්‍රේන් එකේ රැක් එක දිගේ යන්න ගන්නවා. සොක්කෝ කරන්නේ රැක් එකේ කෙරවලටම ගියාට පස්සේ බෑග් එකක් ඈතට විසික් කරන එක. ඔක්කොම කට්ටිය පල්ලෙහාට බහලා ඉද්දි අර හිඟන මිනිස්සයා පල්ලෙහාට බයින්න හදද්දි එයා කකුල පැටලලා බිමට වැටෙනවා. එයාව බේර ගන්න යන සොක්කොයි එයයි දෙන්නම තාම කැබින් එක ඇතුළේ. කොහොම හරි දෙන්න දුවලා යද්දි ස්වංහා කරන්නේ කැබින් එකේ දොර වහන එක. සොම්බිලා ගොඩක් ඉන්න නිසා හරියට ලොක් කරගන්න විදිහක් නැහැ. ස්වංහා සොම්බින්ට එන්න බැරි වෙන විදිහට දොර අල්ලගෙන ඉන්නේ. මේ අතර අපිට පේනවා ඉස්සරහම කැබින් එක එයාලා දොර අරින්න බැරි වෙන්න රෙදි වලින් බැඳලා තියෙනවා. මේ අතරේ අපේ චියර්ලීඩර් ගර්ල්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. අර මිනිස්සයා කරන්නේ ෆෝන් එක කරලා දාන එක. ස්වංහා කියනවා මොනවා හරි කරලා එක්කෙනෙක් දොර අරින්න කියලා. එයාට ගොඩක් වෙලා අල්ලන් ඉන්න බෑ කියලා. මෙයාගේ උදව්වට සොක්කොත් යනවා. මේ අතරේ අපේ ස්වංහාගේ අත සොම්බි කෙනෙක් කපනවා. අපේ බේස්බෝල් ටීම් එකේ කොල්ලා කොහොම හරි දොර කඩා ගන්නවා. ඒත් තව දොරක් තියෙනවා. ඒ දොර තදින් අල්ලගෙන ඉන්නේ කැබින් එකේ ඉන්න මිනිස්සු ටික. එයාලට එන්න බැරි වෙන්න. මේ අතරේ එක ලේඩි කෙනෙක් දකිනවා එයාගේ අම්මා තාම එළිය පන පිටින් ඉන්නවයි කියලා. එයයි චියර්ලීඩර් කෙල්ලයි දෙන්නම එකතු වෙලා අර මිනිස්සුන්ව තල්ලු කරලා කොහොම හරි දොර අරගන්න හදනවා. අපේ පුංචි සුවන් හොඳටම බය වෙලා අඬනවා. මේ අතරේ අපිට පෙන්නනවා මේ ප්‍රෙග්නන්ට් ලේඩිව එයාත් හොඳටම බය වෙලා. මොකද එයාගේ හස්බන්ඩ්ගේ අත දැන් සොම්බි කෙනෙක් කපලා තියෙන්නේ. එයා කියනවා වයිෆ්ට ළඟට එන්න එපා මට ගොඩක් අමාරුයි කියලා. ඒ වගේ මෙයා සොක්කොට කියනවා මගේ වයිෆ් හොඳට බලා ගන්න කියලා. ඉක්මනට ඇතුළට යන්න කියලාත් කියනවා එයාට ගොඩක් අමාරුයි කියලා. මේ වෙලාවේ ප්‍රෙග්නන්ට් වයිෆ් අරගෙන අපේ සොක්කෝ ඊළඟ කැබින් එකට යන්න හදනවා. මේ වෙලාවේ ග්ලාස් එක කඩාගෙන සොම්බි එනවා. අපේ ස්වංහා මේ සොම්බින් ඔක්කොම දරාගෙන අල්ලගෙන ඉන්නවා. මෙතන නම් ගොඩක් සංවේදී තැනක්. තමන්ගේ වයිෆුයි යාළුවෝයි බේරගන්න කොල්ල තනියම සටනේ. තමන්ට ඕන දෙයක් වෙච්චාවේ කියලා කිසිම දෙයකට බය නැතුව ඕන දෙයකට ෆේස් කරනවා. ඉතින් අන්තිමට අපේ කට්ටිය ස්වංහා නැතුව කැබින් එකට එනවා. කැබින් එකට ආපු ගමන් සොක්කු කරන්නේ
කැබින් එකේ දොර වහලා අර මනුස්සයාට මුදුවයින් පාරක් දෙන එක. මේ කට්ටිය ඇතුළට එන අතරේදී අර අත්තම්මට ඇතුළට එන්න බැරි වෙනවා. ඒ මනුස්සයා කෑ ගහන්න ගන්නවා මේ මිනිස්සුන්ට ඉන්ෆෙක්ට් වෙලා කියලා. ඒ නිසා මුළු කැබින් එකේ මිනිස්සු කෑ ගහන්න ගන්නවා මෙතනින් යන්න කියලා. ඉතින් මෙයාලා මෙතනින් යන්න පිටත් වෙනවා. මෙයාලත් එක්ක යන්න අපේ චියර්ලීඩර් ගර්ලුත් එනවා. අර අත්තම්මා හිටපු ලේඩි දොර ගාවට ගිහලා බලද්දී එයාගේ අත්තම්මා ඉන්නවා සෝපි කෙනෙක් වෙලා. එයා සිහි විකාරයෙන් වගේ ඒ දොර අරිනවා. ඉතින් ඒ කැබින් එකේ මිනිස්සු ඔක්කොගේම කතාවත් ඉවරයි. මේ වෙලාවේ අපේ සොක්කෝ කියනවා එයාගේ දුවට එයාව කොහොම හරි බූසන් වල ඉන්න අම්මා ගාවට එක්කන් යනවායි කියලා. මේ අතර මෙයාලා දකිනවා විනාශ වෙලා තියෙන නගරය. අපේ සොක්කෝ වොෂ්රූම් එකක් ඇතුළට ගිහිල්ලා අඬන්න ගන්නවා. එයාට හරිම දුකයි සහ එයාට දුව ගැන ලොකු බයක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ ට්‍රේන් එක හදිසියෙම නවත්තනවා පාර බ්ලොක් වෙලා. ඉතින් මේ වෙලාවේ ට්‍රේන් එකේ ඩ්‍රයිවර් ඇනවුස්මන්ට් එකක් දෙනවා පාර බ්ලොක් වෙලා. එයා ඉක්මනට ට්‍රේන් එන්ජින් එකක් හොයාගෙන එන්නම් කියලා. මේක මේ වෙලාවේ අපේ කට්ටිය අහගෙන ඉන්නවා. ඒ වගේ අර පිටිපස්සේ කැබින් එකේ ඉතුරු වෙලා ඉන්නවා පෙන්නනවා අපිට අර නරක මිනිස්සයයි ඇටෙන්ඩන්ට්. ඒ දෙන්න වොෂ්රූම් එකක් ඇතුළට රිංගලා කොහොම හරි බීරිලා. ඉතින් ට්‍රේන් එක නතර කරලා අපේ ඩ්‍රයිවර් වැහලා දුහන්න ගන්නවා. පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේන් එකක් කොහෙද තියෙන්නේ බලලා. එයා ඈතින් දකිනවා ගෑරේජ් එකක් තියෙනවා ට්‍රේන් නවත්තමු. මේ අතර සොක්කොයි ප්‍රෙග්නන්ට් ලේඩි කට්ටිය බැහැලා ඇවිදගෙන යනවා ඉස්සරහට හිමින් සැරේ. මේ අතරේ අපේ ඩ්‍රයිවර්ට එන්ජිමක් හම්බෙනවා. එයා ඒක ස්ටාර්ට් කරලා ඩ්‍රයිව් කරගෙන යනවා. මේ අතරේ අපිට නපුරු මිනිස්සයයි ඇටෙන්ඩන්ට් වෙන්නවා. මේ නපුරු මිනිස්සයා කරන්නේ ඇටෙන්ඩන්ට් සොම්බින්න තල්ලු කරලා එයා එතනින් පැනලා බේරිලා දුවලා එන එක. එයා එතනින් පැනලා දුවලා එන එක. අපේ ට්‍රේන් එකේ ඩ්‍රයිවර් දකිනවා ගිනිගත්ත ට්‍රේන් එන්ජින් එකක් මේ පැත්තට වේගෙන් එනවා. අපේ සොක්කොයි කට්ටියයි එන්න තැන තියෙන කෝච්චි එක වැදීගෙන ඒ ට්‍රේන් එක ගිහිල්ලා පෙරලිලා යනවා. මෙතනදී අර බේස්බෝල් ටීම් එකේ දෙන්නයි අපේ කට්ටියයි දෙකට බෙදෙනවා. මේ බේස්බෝල් ටීම් එකේ කොල්ලයි චියර්ලීඩර් ගර්ල් කරන්නේ කැබින් එකක් ඇතුළට ගිහිල්ලා දොර වහගන්න එක. එයා අනිත් පැත්තේ දොර අරින්න බලද්දි ඒ දොර හිර වෙලා. ඉතින් අපේ කොල්ලා දොර කඩන අතරේ අර නපුරු මිනිස්සයා ඇවිල්ලා අපේ චියර්ලීඩර් කෙල්ලව තල්ලු කරනවා සොම්බි කෙනෙක්ට කන්න. අපේ කොල්ලත් එයාව බේරගන්න හදද්දී මේ මිනිස්සයා ග්ලාස් එක කඩලා එතනින් පැන ගන්නවා. මෙතනදී බේස්බෝල් ටීම් එකේ කතාවත් ඉවර වෙනවා. මේ වෙලාව අපිට පෙන්නනවා පුංචි සුවාන් අයියෙන් කෑ ගහනවා අඬ තාත්ති නැගිටින්න කියලා. සොක්කොට එකපාරටම සිහිය එනවා. එයා එකපාරටම බය වෙනවා. මොකද සොම්බි ඉන්න කැබින් එකක් එයාලගේ පැත්තට බර වෙලා තියෙන්නේ. මේ වෙලාව අපේ ට්‍රේන් එකේ ඩ්‍රයිවර් දකිනවා අර මිනිස්සයා දුවගෙන එනවා එයාගේ පස්සෙන් සොම්බි ටිකකුත් එනවා ඒකේ. ඉතින් අපේ ට්‍රේන් එකේ ඩ්‍රයිවර් කරන්නේ ට්‍රේන් එකෙන් එහෙම බැහැලා ඇවිල්ලා එයාව බේර ගන්න හදන එක. ඒත් ඒ මිනිස්සයා කරන්නේ ඩ්‍රයිවර්ව සොම්බින්ට තල්ලු කරලා එයා බේරෙන එක. හැබැයි මේ වෙලාවේ ඒ මිනිස්සයාට සොම්බි කෙනෙක් පහර දෙනවා. අපිට මේ වෙලාවේ පෙන්නනවා හිර වෙලා ඉන්න අපේ සොක්කෝ සහ කට්ටිය. සොක්කෝ දකිනවා පොඩි හිඩසක් හැදිලා තියෙනවා. එයා එතනින් එළියට ගිහිල්ලා දුවවයි කට්ටියවයි ගන්න හදන්නේ. ඒ ගන්න හදද්දිම මේ කැබින් එක තව ටිකක් පෙරලෙනවා. මේ වෙලාවේ එක ග්ලාස් එකක් කඩාගෙන සොම්බිලා කට්ටියක් එනවා. මේ වෙලාවේ අර හිඟන මිනිස්සයා දුවගෙන ගිහිල්ලා ඒ සොම්බිලාව අල්ලගෙන ඉන්නවා. මෙච්චර වෙලා බයෙන් හිටපු මිනිස්සයා දැන් වීරයෙක්. මේ වෙලාවේ සොක්කෝ කොහොම හරි ඉඩ හදාගෙන කට්ටියට එන්න කියනවා. අර හිඟන මිනිස්සයා සොම්බි ටික අයියෙන් අල්ලගෙන ඉන්නවා. අපේ ප්‍රෙග්නන්ට් ලේඩි පුංචි දුවයි එතනින් එළියට ගියාට පස්සේ අනිත් ග්ලාස් ටිකත් වැටෙනවා. ඉතින් මෙයාලා දුවගෙන යනවා අර යන ට්‍රේන් එන්ජින් එක අල්ලගන්න. මෙයාලගේ පස්සේ ලොකු සොම්බි සේනාවක් පන්නගෙන එනවා. කොහොම හරි ට්‍රේන් එකට ගොඩ වුණාට පස්සේ මේ ට්‍රේන් එකේ සොම්බි එල්ලිලා ඉන්නවා. අපේ සොක්කෝ කරන්නේ මෙයාලව කොහොම හරි කකුලෙන් පාගලා ට්‍රේන් එකෙන් ගලවන එක. මොකද ට්‍රේන් එකේ ස්පීඩ් එක අඩු වෙනවා. අන්තිමට එයා ඒ කරපු වැඩෙන් ට්‍රේන් එක ගැලවෙනවා. මෙයා ට්‍රේන් එකේ දොර ඇරලා බලද්දී අර මිනිස්සයා ඉන්නවා සොම්බි කෙනෙක් වගේ. ඒ වුණාට එයා තාම හරියටම සොම්බි කෙනෙක් වෙලා නැහැ. එයා අනම්මනම් කිය ඉස්සරහට එන්න ගන්නවා. එකපාරටම එයා අපේ සොක්කොට ඇටැක් කරන්න ගන්නවා. සොක්කෝ බිම දාගෙන ඉන්න වෙලාවේ අපි ප්‍රෙග්නන්ට් ලේඩි ගිහිල්ලා
එයාට පාරක් ගහනවා. ඉතින් එයා ප්‍රෙග්නන්ට් ලේඩික පැත්තට එද්දී අපේ සෝක්කෝ දුවලා ගිහිල්ලා එයාව හයියෙන් අල්ල ගන්නවා. මේ වෙලාවේ අපේ සෝක්කෝගේ අත මේ මිනිහා හපනවා. ඉතින් අපේ සෝක්කෝ කරන්නේ කොහොම හරි මේ මිනිස්සයාව ට්‍රේන් එකෙන් එළියට විසික් කරන එක. දැන් එයා දන්නවා එයාත් සොම්බි කෙනෙක් වෙන්න යන්නේ කියලා. ඉතින් එයා කරන්නේ දෝගෙන ගිහිල්ලා ප්‍රෙග්නන්ට් ලේඩිවයි එයාගේ පුංචි දුවවයි ට්‍රේන් එකේ ඇතුළේ ඉඳන එක. ඊට පස්සේ ලේඩිට කියලා දෙනවා ආරක්ෂිත තැනකට ආපු ගමන් මේක බ්‍රේක් ලීවර් එක ඇදලා ට්‍රේන් එක නවත්ත ගන්න කියලා. මේ වෙලාවට පේනවා පුංචි දුව එයා හොඳටම බය වෙලා අඬන්න පටන් ගන්නවා. ඉතින් අපේ සොක්කෝ එයාගේ හිත සනසලා කැබින් එකෙන් එළියට දුවලා යනවා. මේ වෙලාවේ ප්‍රෙග්නන්ට් ලේඩි දුවව තදින් අල්ලගෙන ඉන්නේ. අපිට පේනවා පුංචි සුවාන් හොඳටම අඬනවා. ට්‍රේන් එකේ පිටිපස්සටම ගිහිල්ලා අපේ සොක්කෝ අඬන්න ගන්නවා. මේ වෙලාවේ යාට මැවිලා පේන්න ගන්නවා එයාගේ පුංචි දූ මේ ලෝකෙට ආපු දවස. ඒත් එක්කම මෙයා සොම්බි කෙනෙක් විදියට කන්වර්ට් වෙනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා එයා ට්‍රේන් එකෙන් වැටෙනවා වගේ. අපිට පෙන්නනවා පුංචි සුවාන් විලාප දෙනවා. මේ තැන තමයි මූවී එකේ තියෙන සංවේදීම තැන. බලපු අය දන්නවා මේක බලද්දි මොන වගේ ෆීල් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් අපිට පෙන්නනවා ට්‍රේන් එක යනවා. මේ වෙලාවේ එක ටනල් එකක් බ්ලොක් කරලා තියෙනවා මිලිටරි ආමරිස් දාලා. ඉතින් අපේ ලේඩි කරන්නේ ට්‍රේන් එක නවත්තලා දූත් එක්ක ටනල් එක ඇතුළට යන එක හිමින් සැරේ. ටනල් එක එහා පැත්තේ ආමිගේ කට්ටිය බලාගෙන ඉන්නවා සොම්බිලා එනවනම් එයාලට ෂූට් කරලා ඉවරයක් කරන්න. ආමිගේ කෙනෙක් බලන් ඉඳලා කියනවා එයාලගේ ලොක්කට එක්කෙනෙක් එනවා පහර දෙන්න. එයා ඕකේ එක දුන්නට පස්සේ ස්නයිපර් එක තියන් ඉන්න කෙනා ගන් එක ලෝඩ් කරලා බලාගෙන ඉද්දී එයාට ඇහෙන්න ගන්නවා පුංචි සුවාන්ගේ කටහඬ. මොකද අපේ සුවාන් හයියෙන් අඬන සින්දුවක් කියන්න ගන්න. මේක ඇහිලා රාමියගේ මිනිස්සයා හැමෝටම අන දෙනවා ගිහිල්ලා ඒ දෙන්නවා බේර ගන්න කියලා. ඉතින් මේ විදිහට තමයි 2016 රිලීස් වෙච්ච ට්‍රේන් ටු බුසාන් මූවී එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ මූවී එක ගැන? ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝස් දෙකටම බලන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට ඕනේ කරන මූවී එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට ජය.